Hi guys, ඉතින් ඔන්න අද අලුත් වීඩියෝයක් ගෙනාවා. ඉතින් එන පුදුමයට පත් වෙන දෙයක් තමයි කියන්නේ අද. ඉතින් මමත් මගේ කලින් වීඩියෝස් වල කියලා දීලා තියෙනවා YouTube එකේ අනුන්ගේ වීඩියෝස් අරගෙන වීඩියෝස් දැම්මට මොනිටයිසේෂන් ගන්න බෑ කියලා. හරි. ඉතින් මම ගොඩක් තැන්වල කියලා තියෙනවා. ඉතින් ගොඩක් කට්ටියත් කියනවා එහෙම අනුන්ගේ වීඩියෝස් දාලා මොනිටයිසේෂන් ගන්න බෑ. එහෙම කියලා ගොඩක් කට්ටිය කියනවා. මාත් ඒ මතේ තමයි හිටියේ. හැබැයි මගේ යාළුවෙක් ඉන්නවා. එයා ඔය අනුන්ගේ වීඩියෝස්, ඒ කියන්නේ වෙන කෙනෙක් කරන වීඩියෝස් අරගෙන එයා සුපිරියටම එඩිට් කරනවා. හරි මම ඒකත් කියන්නම් කොහොමද එඩිට් කරන්න කියලා. සුපිරියටම එඩිට් කරලා එයා channel එකක් කරන් යනවා. මේ වෙදි ලක්ෂ 3කට වඩා subscribers ලා ඉන්නවා. ඒ වගේම monetization enable වෙලා තියෙනවා. monthly dollar 300කට වඩා එයා earn කරනවා. හරි. ඉතින් මේ වගකීමෙන් කියන්නේ මේ ඕගොල්ලන්ගේ views බන්න මේ බොරුවක් කියනවා නෙමෙයි. හරි. මොකද මගේ channel එකේ videos 500ක් විතර දාලා තියෙනවා. ඉතින් මට බොරු වීඩියෝ එකක් දැම්මා කියලා එහෙම මට ලොකු views ප්‍රමාණයක් එන්නේත් නැහැ. මට එහෙම කියන්න අවශ්‍යත් නැහැ. හරි ඉතින් මමත් ඇත්තටම එයාගේ channel එකේ ඊට පස්සේ analytics වලට ගිහලා බැලුවා. ඉතින් මම කියන්නම් මේ process එක කරන විදිය. හැබැයි මුලින්ම මම කියන්න ඕනේ මේ වීඩියෝ එක බලන කෙනාට බලන ඔයාලට මේක 100%ක් මම recommend කරන්නේ නැහැ තාමත්. හරි. හැබැයි මේ විදියට කරලා මගේ යාළුවා monetization අරන් තියනවා. එයා කියනවා එයාගේ තව යාළුවොත් ඉන්නවා කියලා ඔහොම monetization ගත්තා. හරි. එයාත් ඒක බලාගෙන තමයි ඔය කරන්නේ. හරි. ඉතින් මුලින්ම කියන්න ඕනේ නිකන් disclaimer එක වගේ මේක 100%ක් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. හැබැයි මේක කරන්න පුළුවන්. සමහර විට ඒ කියන්නේ මේ දැන් මේ මං කියන මෙතඩ් එක 10 දෙනෙක් කළොත් 10 දෙනාට මොනිටයිසේෂන් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. 10 දෙනෙන් දෙන්නේ 3 දෙනෙක්ට විතරක් හම්බෙන්නත් පුළුවන්. හරි. ඉතින් ඒ රිස්ක් එක තියෙනවා. හැබැයි සබ්ස්ක්‍රයිබර්ස්ලා නම් ලොවෙත් වැඩි කරගන්න පුළුවන්. ඔයාලට සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂයක් විතර ඊසි ගන්න පුළුවන්. හරි. ඉතින් මේ ක්‍රමය ඇවිල්ලා මෙයා කරන්නේ වෙන කෙනෙක්ගේ වීඩියෝස් තමයි දාන්නේ. food eating හරි food eating videos දාන්නේ මම channel එකේ නමවත් මොකුත් කියන්නේ නැහැ හරි එහෙම කියන්න බෑ මොකද ඒවා අපි international audience එකට target කරලා කරන ඒවා ඉතින් මේගොල්ලෝ කරන්නේ ඒ කියන්නේ Facebook එකේ TikTok එකේ Instagram එකේ සහ ওই China platform එකේ තියෙනවනේ අර මම කලිනුත් වීඩියෝ එකක් දාලා තියෙනවා මගේ screen එකේ මේවට පේන්නේ මේ වගේ platform වලින් videos ගන්නවා වීඩියෝස් අරගෙන මෙයා වීඩියෝස් ටික එඩිට් කරනවා හොඳටම එඩිට් කරනවා. හරි හොඳටම එඩිට් කරනවා කියන්නේ මේ මහා ලොකු මේ මොනවාද වීඩියෝ අර Adobe Premiere දාගෙන color grade කරලා එහෙම නෙමෙයි. හරි මම මේ කියන දේවල් ටික ඔයගොල්ලෝ හොඳට අයිඩියා එක ඔලුවට දාගන්න. මෙතන අපි වෙන කෙනෙක්ගේ වීඩියෝස් ගන්නවා නම් මතක තියාගන්න දැන් සමහර ක්‍රියේටර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ YouTube වල දාන්නේ නැහැ වීඩියෝස්. ඒගොල්ලෝ දාන්නේ Facebook වල. TikTok වල හරි එතකොට දැන් මෙතන මේ China platform එක හරි මේ China platform එකේ account එකක් හදන විදිහ මම මේ වීඩියෝ එක අන්තිමට දාන්න attach කරලා mobile phone එකේ screen එක ඒක අනිවාර්යෙන් බලන්න ඒක අනිවාර්යෙන් බලලා මේ විදිහට account එක හදාගන්න latest update එක හරි account එකක් හදන latest update එක මේක නිකන් normal account හදන්න බෑ හරි මේ method එකෙන් තමයි හදන්න ඕනේ හරි ඊට පස්සේ ඉතින් අර මං කිව්වා වගේ ඒ YouTube platform එකේ නැතුව වෙන වෙන platform වල දාන creatorsලා ඉන්නවා හරි ඉතින් ගොඩක්ම මේ China platform එකේ මේ Red Note කියන එකේ හරි මේ වගේ screen එකේ පේන platform එකේ තියෙන videos ගොඩක් YouTube එකේ නැහැ. හරි ගොඩක් නැහැ බහුතරයක් නැහැ. ඔයා මුලින්ම හොයාගන්න ඕනේ හොඳ channel එකක්. ඒ කියන්නේ ඔයා හොඳ content creator කෙනෙක් හොයාගන්න ඕනේ YouTube එකේ දානවා අඩු. හරි දාන්නේ නැති. හරි අඩු උනත් කමන්නේ. ඒ කියන්නේ යා Facebook එකේ reels 10ක් දානවා නම් ඒකේ එකක් වගේ තමයි කලාතුරකින් නම් YouTube දාන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔගොල්ලෝ මුලින්ම හොයාගන්න ඕනේ ඒ වගේ හොඳ කන්ටෙන්ට් දාන කෙනෙක්. ඔගොල්ලෝ මේ එක එක අයගේව දදා යන්නේ නැහැ. හරි මතක තියාගන්න ඔයා එක කන්ටෙන්ට් එකක් හොයාගෙන ඒ කෙනාගේම වීඩියෝස් තමයි දිගටම දාන්නේ. අර මගේ යාළුවත් කරන්නේ එයාත් හොයාගෙන ඉන්නවා FB එකේ කෙනෙක්. එයා දාන වීඩියෝම තමයි එයා එඩිට් කරලා මේව කරලා දාන්නේ. හරි නැතුව මේ එක එක අයගේ වීඩියෝස් දාන්නේ නැහැ. ඒ හින්දා YouTube එකට දැන් ඔයගොල්ලෝ වීඩියෝස් දානවා නම් එකම මූණ තියෙන ඒවා තමයි ඔයා දාන්න ඕනේ. කියන්නේ උදාහරණයක් විදිහට දැන් ඔයා මගේ වීඩියෝස් කවුරු හරි එඩිට් කරලා දානවා නම් මගේ channel එකේ වීඩියෝස් විතරයි දාන්නේ. වෙන ඒවා අයගේ ඒවත් අරගෙන දාන්න එපා. ඒතකොට ඒක ඉන්නේ වෙන මූණක් මගේ වීඩියෝ වල ඉන්නේ මම. ඒතකොට මූණ වල දෙකන්නේ එහෙම නෙමෙයි. හරි මම කියන විදිහට ඔයා එකම ඒ කියන්නේ එකම මූණක් තියෙන. ඒ කියන්නේ එකම channel එකේ දේවල් තමයි දාන්න ඕනේ. දැන් මගේ යාළුවා නම් කරන්නේ එයා ඔය food eating videos අරගෙන අර එයා දැන් ඔයාලා මම පෙන්නන්න paint එකෙන් ඇඳලා. හරි නැත්නම් ඔයගොල්ලන්ට ඕක තේරෙන්නේ නැහනේ. ඔන්න මම paint එක open කළා. හරි. දැන් හිතන්නකෝ මේ phone එකේ screen එක කියලා මේක. හරි. ඔන්න දැන් phone එකේ screen එක. මේකේ උඩ කොටුව මෙහෙම දෙකට බෙදා ගන්නවා. හරි. ඒ කියන්නේ edit කරද්දි ගානට දෙකට බෙදා ගන්නවා. මෙතෙන්ට දානවා ඒ අර උස්සන වීඩියෝ එක. හරි. ඒ උස්සන වීඩියෝ එක මෙතෙන්ට දානවා. හරි. උස්සන වීඩියෝ එක මම මේ උයන් වගේ දාන්න. හරි. උස්සන වීඩියෝ එක. හරි. යටට දාන්නේ
එයා ඒ කරන කෙනා ඒ මගේ යාළුවා නිකන් එයාගේ එක්ක ඉමේජ් එකක් වගේ මෙහෙම උඩ බලාගෙන නිකන් අර රියැක්ට් කරනවා වගේ හරි ඔයාලට AI වලින් ඕක හදන්න පුළුවන් ඔයාගේ මූණ නිකන් මෙහෙම උඩට මෙහෙම උඩ බලාගෙන ඉන්නවා වගේ නිකන් රියැක්ට් කරනවා වගේ ස්මයිල් වෙන්න පොඩි ඇනිමේෂන් එකක් හදන්න පුළුවන් අන්න ඒ වගේ එකක් තමයි එයා කරන්නේ ඒ කියන්නේ එයා අර කෑම කනවා බලාගෙන ඉන්නවා වගේ ඒ වගේ නිකන් අයිඩියා එකක් තමයි එයාගේ තියෙන්නේ එයා තනිකර ඒ වගේ වීඩියෝස් තමයි දාන්නේ එක දිගට ඒවා තමයි දාන්නේ හරි හැබැයි කොයි වෙලාවකවත් මේ උඩට දාන්නේ එකම channel එකේ එකම වීඩියෝ. ඒ කියන්නේ එකම වීඩියෝ එක නෙමෙයි. එකම channel එකේ අයිතිකාරය කරන වීඩියෝස් තමයි උතෙන්ට දාන්නේ. වෙන වෙන අයගේ ඒවා දාන්නේ නැහැ. ඉතින් ඕගොල්ලන්ට මම හිතනවා ක්ලියර් ඇති කියලා. අන්න ඒ වගේ යා වීඩියෝස් දාගෙන යනවා. හරි. ඉතින් මම කියන්නේ ඕගොල්ලෝ මේ China platform එකෙන් හරි කොහෙන් හරි වීඩියෝස් ටිකක් හොයාගන්න. ඒ කියන්නේ මුලින් channel එකක් හොඳට හොයාගෙන ඒ වගේ try කරලා බලන්න. edit කරන්න CapCut එකට දාලා edit කරන්න thumbnail මේ caption දාන්න අනිවාර්යෙන්. ඊට පස්සේ logo එක දාන්න යටින් intro එකක් පුළුවන් නම් දාන්න shorts වලට තමයි මේක වැඩ කරන්නේ මතක තියාගන්න මේක longs වලට වැඩ කරන්නේ නැහැ මේ මං කියන method එක long වලට නම් වැඩ කරන්නේ නැහැ අනිවාර්යෙන් copyright වදින්න පුළුවන් reuse වදින්න පුළුවන් මං කියන්නේ මේ shorts channel වලට හරි ඒකත් ඔළුවේ තියාගන්න shorts කරනවා නම් විතරයි මේක valid වෙන්නේ හරි ඉතින් ඕගලන්ට පුළුවන් ඒ වගේ logo එකක් දාන්න captions දාන්න edit කරන්න color grade කරන්න එතකොට වීඩියෝ එක දැන් වීඩියෝ එක slip කරන්න පුළුවන් මේ කියන්නේ මේ පැත්ත මෙහෙට දාන්න. හරි. දකුණු වමට දාලා වම දකුණට දාන්න පුළුවන්. ඒ වගේ වැඩ තියෙනවා. හරි. ඒ වගේ ඔයගොල්ලන්ට එඩිට් කරන්න පුළුවන්. ඔය වගේ හොඳටම එඩිට් කරන්න. ගොඩක් දිග වීඩියෝස් දාන්න එපා. තප්පර 15ක වගේ ඒවා දාන්න උපරිම. මැක්සිමම් තප්පර 15යි. දාලා ඔයා දාගෙන යන්න. මම හිතනවා ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් ඒ කියලා. මොකද මම යාගේ channel එක A to Z බැලුවා. මුල වීඩියෝ එකේ ඉඳන් ඔක්කොම බැලුවා. එයා කරලා තියෙනෙත් ඒ විදියම තමයි. හරි. එයාට මොනිටයිසේෂන් ඇවිල්ලා දැන් $300 වඩා earn කරනවා ලක්ෂ 3යි ගාණක් ඉන්නවා මේ මාස 6ක් 7ක් වගේ හරි මාස 6ක් වගේ 7ක් වගේ අතර ගේමක් ගහවලා තියෙන හරි ඉතින් මේ China site එක මම මේක නිකන් ඕගලන්ට සාම්පල් ටිකක් පෙන්නන්න මම notepad එකට දාගත්තා හරි ඕගලන්ට පෙන්නන්න ඕන හින්දා ඉතින් මේ site එක අනිවාර්යෙන් account එකක් හදාගන්න mobile එකෙන් තමයි මේක හදන්න ඕනේ මේ එකෙන් හදන්න බෑ හරි දැන් මේ ඇවිල්ලා China site එකේ ඉන්න එක creator කෙනෙක් හරි ඉතින් මේ බලන්න මෙයා videos දානවනේ හරි දැන් මම ඕගොල්ලෝ මේ යාගේ වීඩියෝස් ගන්න එපා. හරි මම මේ නිකන් ඕගොල්ලන්ට සාම්පල් එකක් පෙන්නන්න. දැන් අරයාගේ වගේ වුණා නම් මෙයාගේ වීඩියෝ උඩට දානවා. පොඩින් යටින් නිකන් ඇනිමේෂන් එකක් වගේ දානවා. ඒකට නිකන් රියැක්ට් කරනවා වගේ. අන්න ඒ වගේ වීඩියෝස් ටිකක් දාගෙන යන්න තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේ China site එකට ගිහලා සර්ච් කරාම ඕන තරම් බලාගන්න පුළුවන්. දැන් food eating නම් food eating කියලා බලන්න පුළුවන්. හරි. මතක තියාගන්න ගොඩක් YouTube එකේ අඩු වෙන social media වල ඉන්න creators ලාගේ වීඩියෝස් දාන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. හරි. ඒ කියන්නේ ගොඩක් famous අයගේ ඒවා දාන්නත් එපා. අර මිඩ් රේන්ජ් එකේ ඉන්න අයගේ ඒවා ටිකක් හොයාගෙන දාන්න තියෙන්නේ. හරි. ඉතින් මේ වගේ බලන්න පුළුවන් මේ ඕන තරම් මේකේ වීඩියෝස් තියෙනවා. ඕන තරම් වීඩියෝස් තියෙනවා මේ China platform එකේ. ඉතින් මේකේ ගැන වීඩියෝ මම කලිනුත් කරලා තියෙනවා. දැන් ඒක අප්ඩේටඩ් නෑ. ඒක අවුට්ඩේටඩ්. දැන් මම මේ වීඩියෝ එකෙන් අන්තිමට ඔයගොල්ලන්ට මොබයිල් ස්ක්‍රීන් එක පෙන්වන්නම්. මේකේ හරි account එකක් හදන විදිහට ඒකක් බලාගෙන account එකක් හදලා මැච් එකක් ගහන්න බලන්න. හරි. ඉතින් අර මම කිව්ව ඩිස්ක්ලේමර් එකත් ඔළුවේ තියාගන්න. ඉතින් වීඩියෝ හොඳ නම් ලයික් කරන්න මේ වගේ වීඩියෝස් තමයි මම ගේන්නේ මගේ channel එකේ. හරි guys ඉතින් මම මගේ phone එකට Red Note app එක download කරලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට download කරන්න පුළුවන්. මේක Android වලටත් තියෙනවා, iOS වලටත් තියෙනවා. ඉතින් මම පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි search කරන්න ඕනේ Red Note කියලා. එතකොට search කළාම මේ වගේ රතු පාට app එකක් පෙන්නයි. හරි ඉතින් ඕක normally install කරගන්න. හරි. install කරගෙන ඔයා open කරන්න app එක. හරි. open කරාට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ ඇඩ් එකක් අවු ක්ලෝස් කරන්න ඊට පස්සේ මේ මී කියන ක්ලික් කරන්න ඊට පස්සේ මෙන්න මෙහෙම පෙන්නනවා ඉතින් ඔයාලට තියෙන්නේ මෙතන ක්ලික් කරන්න මෙතන I have read කියන එක ක්ලික් කරන්න හරි මේක ක්ලික් කරලා ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙතන other login methods කියලා අන්න ඒක ක්ලික් කරන්න දැන් ඔයාගේ Android phone එක නම් ඔයාලට උතන other login methods ක්ලික් කරාට පස්සේ ඔයාලට පෙන්නනවා Google Gmail එක හරි Gmail එකෙන් sign up වෙන්න වගේ Gmail එකෙන් sign in වෙන්න පුළුවන්. දැන් මගේ මේ Apple phone එකකින් ද ඔයාලට පේනවා ඇති මෙතන Apple logo එක තියෙනවා. හරි. ඉතින් මම Apple logo එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මෙතන මේ විදිහට එනවා. මෙතන අහන්නේ ඒ කියන්නේ අපේ Apple iCloud login එකෙන්ම තමයි මේ app එකට sign in වෙන්නේ. ඉතින් මම මෙතන sign in කියන එක දෙනවා. හරි. ඔන්න බලන්න normal account එකක් හැදෙයි. මහලුක අමාරු නෑ. ඔන්න account එක automatically හැදුනා. හරි. ඉතින් ඔයාලට Apple phone එකක්ද Android ද කියලා අදාළ නෑ. Apple වල මේ විදියට Android එකක නම් ඔයාලට එතන Gmail ඒ කියන්නේ email එකෙන් log in කියලා පෙන්නයි. ඔයාලට ඒ ක්ලික් කරලා log වෙන්න පුළුවන්. හරි. ඉතින් හරිම සරලයි. දැන් මොකක්ම හරි හේතුවකට ඔයාගේ phone එකේ පෙන්නන්න නැත්නම් Android එකක ඔයාලට තියෙන ඔයාගේ යාළුවෙක්ගේ හරි iPhone එකක් තියෙන කෙනෙක්ගේ මුලින්ම account එක හදාගන්න. ඊට පස්සේ ඔයාලට ඕන කෙනෙක් log වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මුලින් account එක හදාගන්නයි ඕනේ. හරි. ඉතින් ඊට පස්සේ ඔයාලට මේකේ බලන්න පුළුවන් ඔක්කොම ටික වීඩියෝස් ඔයාලට මේකෙන් ගන්න පුළුවන්. අර මම කලින් කිව්වා වගේ වීඩියෝ එකේ කියන විදියට ඉන්ස්ට්‍රක්ෂන් ටික ෆලෝ කරන්න.
100%ක් මට කියන්න බෑ මේක මොනිටයිසේෂන් හම්බෙනවාද කියලා. හැබැයි අර මං කිව්වා වගේ මගේ යාළුවට හම්බුන හින්දා සහ ඔයගේ මං දෙකක් තුනක් දැක්කා FB එකේ ඔයගේ එක ෆෝරම්ස් වල. ඒ හින්දා මේකට අර සම්භාවිතාවක් තියෙනවා guys. හරි. ඉතින් මන් දන්නේ නැහැ මේක වැඩි කොච්චර කාලයක් කරගෙන යන්න පුළුවන් ඇයිද කියලා. හරි. මේක නිකන් පොඩි අප්ඩේට් එකක් නිවුස් එකක්. ඇලට් එකක් ඕගලන්ට දුන්නේ. ඉතින් try කරලා බලන්න. අර මම කිව්වා වගේ එකම කැරක්ටර් එක තමයි යූස් කරන්න ඕනේ. හරි. ඉතින් ඔන්න ලොගින් එකත් හදලා තියෙන කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා.